ඔබ අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වුවොත්. නැත්නම් අපි කියමු ශුක්‍රාණු ඇතුළේ පිට වුණොත් ඔබ කරන්නේ මොකක්ද? මේ වගේ අවස්ථාවකදී ඔබ හදිසි ගැප් ගැනීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ශුක්‍රාණු ඔබ නොහිතපු විදිහට යෝනි ඇතුළේ පිට වුණා නම් ඒකට ගන්න පුළුවන් හොඳම විසඳුම මොකක්ද? අද අපි කතා කරමු අන්න ඒ ගැන. ඉතින් වෙනද වගේම මතක් කරනවා ඔයා තාමත් අපේ ආදරණීය තාරු YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ලිංගික ජීවිතේ එහෙමත් නැත්නම් ලිංගිකත්වය කියන්නේ අපිට නැතුවම බැරි දෙයක් නේ. ඇත්තටම මේ ලිංගික ඇසුරක් පවත්වද්දී ඔබ ඉන්නේ රාත්‍රියේ මත්තම වෙනම ලෝකයකනේ. හැබැයි ඔබ තාම විවාහ වෙලා නැත්නම් හදිස්සියේ ඔබ කැප් ගත්තොත් ඔබ කරන්නේ කොහොමද? බහුතරයක් මේ වෙද්දී සමාජයේ බොහෝ දෙනාට මේ පිළිබඳ හරි අවබෝධයක් නොමැති නිසාම මේ හදිස්සි කැප් ගැනීම ප්‍රමාණය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ලෝකයේ මේ හදිස්සි කැප් ගැනීම වළක්වන්න ගොඩක් බෙහෙත් වර්ග උපත්පාදන ක්‍රම තිබුණත් ලංකාවේ තියෙන්නේ ඉන් පොඩි ප්‍රමාණයක් පමණයි. ඔබ ලිංගික සංසර්ගයේ යෙදුණා නම් ඔබේ ශුක්‍රාණු යෝනිය තුළ පිට වුණා නම් ඔබ කොන්ඩම් එකක් පාවිච්චි කරලා ඒක ඉරීමකට ලක් වෙලා මේක වුණා වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔබට පුළුවන් මේ හදිස්සි කැප් ගැනීම වළක්වා ගන්න. ඔබට පුළුවන් මේ හදිස්සි උපත්පාදන පෙත්තක් ඇයට ලබා දෙන්න. ඒත් රිසල්ට් එක තියෙන එකක් තියෙනවද? මේක තමයි ඔබට තියෙන වැදගත්ම ප්‍රශ්නේ. ඔව්, හරි විදිහට පාවිච්චි කළොත් ඔබට පුළුවන් මේ හදිස්සි කැප් ගැනීම වළක්වා ගන්න. ලංකාවේ බහුතරයක් භාවිතා වන උපත්පාදන පෙත්ත විදිහට අපිට ගන්න පුළුවන් ලිවොනොජස්ට්‍රිල් කියන මේ ටැබ්ලට් එක. මේක විවිධ නම් වලින් ඔබට ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්. තවත් පෙත්තක් තියෙනවා යුනිප්‍රිස්ටල් කියන නමින්. නමුත් මේක ලංකාවේ මේ වෙනකොට අවైలබල් නැහැ. ඉතින් මේ ලිවොනොජස්ට්‍රිල් ටැබ්ලට් එක ඔබට ඔප්ෂන් 1 සහ 2 ඇස වර්ග දෙකකින් ලබා ගන්න පුළුවන් වගේම ඔබ මේ වන විට යම්කිසි දීර්ඝකාලීන උපත්පාදනයක් හරි විදිහට භාවිතා කරනවා නම් මේක ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් හොඳින් මතක තබා ගත යුතුයි. ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වෙලා මේක පැලෝපිය නාලය දිගේ ගමන් කරලා සක්‍රීය ශුක්‍රාණුවත් මේ ඩිම්බය හා එකතු වුණාට පස්සේ මේක සංසේචනය වෙලා මේක ගර්භාෂයේ තැන්පත් වෙනවා කනලයක් ලෙස. ඉතින් මේ ඔප්ෂන් 1 සහ ඔප්ෂන් 2 ටැබ්ලට් වලින් කරන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වීම වළක්වන එක. ඔයාගේ ඕසත් චක්‍රයට අනුව ඩිම්බයක් පිටවීමෙන් පසු මේ ටැබ්ලට් එක ගත්තා කියලා ඔබගේ හදිස්සි කැප් ගැනීම වළක්වන්නට නොහැකි වෙන්න පුළුවන්. ඒ වගේම මේ ටැබ්ලට් වලට පුළුවන් ඔබගේ යෝනි මාර්ගයේ තිබෙන සෙවල ගතිය වැඩි කරලා මේ ශුක්‍රාණු තිබුණොත් ඒ ප්‍රදේශයේ හරහා ඉහළට යාම ප්‍රමාද කරන්න. හැබැයි ඔබට අවශ්‍ය ගබ්සා කිරීමක් සිදු කර ගැනීමට නම් ඔබ හොඳින් මතක තබා ගන්න මේ ටැබ්ලට් වලින් ගබ්සා කිරීමක් සිදු කිරීමට නොහැකි බව වගේම මේ ගබ්සාව කියන දේ ලංකාවේ නීති විරෝධී ක්‍රියාවක් වන බව. ඔප්ෂන් 1 කියන ටැබ්ලට් එකේ අඩංගු වෙනවා ලිවොනොජස්ට්‍රිල් ටැබ්ලට් 1.5 මිලිග්‍රෑම්. ඒ කියන්නේ ඔයා හදිස්සි කැප් ගැනීමක් වළක්වා ගන්න නම් ඔබේ අනාරක්ෂිත ලිංගික එක්වීමෙන් පසු හැකි ඉක්මනින් මේ එක පෙත්තක් ලබා ගත යුතුයි. මේක පැය 24ක් ඇතුළත ලබා ගත්තොත් 95ක කාර්යක්ෂමතාවයක් තියෙන බවත් මතක තබා ගන්න. ඉතින් දවසක් දෙකක් ගිහින් මේක ලබා ගත්තොත් මේකෙන් ලැබෙන ප්‍රතිඵල ප්‍රතිශතයක් ලෙස අඩුවන බවත් මතක තබා ගත යුතුයි. මේක නිසා
ඔබ ඔප්ෂන් 1 ටැබ්ලට් එක ගන්නවා නම් අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු හැකි ඉක්මනින් මෙය ලබා ගත යුතුයි. ඔප්ෂන් 2 ටැබ්ලට් එකේ ලිවොනොජස්ට්‍රින් 0.75 මිලිග්‍රෑම් යටතේ ප්‍රති 2ක් අඩංගු වෙනවා. මේකෙන් එක පෙත්තක් ලබාගෙන ඉතුරු පෙත්ත පැය 12ක් ඇතුළත ලබා ගත යුතුයි. නමුත් වෛද්‍යවරුන්ගේ නිගමනයට අනුව මේ ඔප්ෂන් 2 එකේ තියෙන ටැබ්ලට් දෙකම එකවර බිව්වොත් ඔබට පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. එතකොට පුළුවන් ඔබට අවශ්‍ය කාර්ය ඔප්ෂන් 1 පෙත්තෙන් වගේම ලබා ගන්න. තවත් බලපාන කරුණක් තමයි ඔබේ පාර්ට්නර්ගේ දේහයේ බර. අපි කියනවා BMI අගය. වැඩි අගයක නම් බර වැඩි අයෙක් නම් මේ ඔප්ෂන් 1 හෝ 2 ටැබ්ලට් එක ඩබල් ස්ට්‍රෙන්ත් භාවිතා කළ යුතු බවත් ඔබ මතක තබා ගන්න. ඒ නිසා ඔබ අධික බරකින් ස්ථූලතාවයකින් පෙළෙන අයෙක් නම් මේක හිතුමනාපද පාවිච්චි නොකර ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රසව හා නාඩිවේදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීමට වග බලා ගත යුතුයි. මේ පෙත්ත ලබාගත් ඔබට පැය පැයක් ඇතුළත වමනය යාමක් සිදුවනත් නැවතත් එම පෙත්ත ලබා ගැනීමද ඔබ සිහියේ තබාගත යුතු කරුණක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මේ පෙත්ත භාවිතයෙන් පසු ඔබට ඕකාර ගතියක් වමනය ගතියක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මේක භාවිතා කරනකොට කෑම පොඩ්ඩක් එක්ක පාන් පෙත්තක් කිරිවීදුරුවක් බිස්කට් එකක් එක්ක වගේ මේ පෙත්ත ලබා ගැනීමෙන් මේ තත්ත්වය ගොඩක් දුරට මගහැරගන්න ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දවස් 7ක් ඇතුළත යෝනි මාර්ගයේ යම්කිසි රුධිර වහනයක් දැක ගන්න පුළුවන්. ඇතැම් විට ඔබේ සාමාන්‍ය ආර්ථව චක්‍රය වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. වෙනකට වඩා කලින් මෙන්සස් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරක්කු වෙලා හැදෙන්න පුළුවන්. ඉතින් පරක්කු වෙලා හැදුණා කියලා ඔබ කලබල වෙන්න එපා. ඒ මේ ඔබ ගත්ත ටැබ්ලට් එක නිසා ඇතිවන සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි දවස් 7ක් හෝ 10ක් පමණ ප්‍රමාදවහොත් ඔබ කැප් ගැනීම පරීක්ෂා කරන යූරින් ටෙස්ට් එකක් හෝ බ්ලඩ් ටෙස්ට් එකක් කර ගැනීම අනිවාර්යයි. පොදු සයිඩ් ඉෆෙක්ට් විදිහට මේක භාවිතා කළාම පොඩි බඩේ කැක්කුමක් සමහර විට මේ පීරියඩ්ස් හැදුනාම පිටවන රුධිර වහනයේ තරමක අඩුවීමක් හෝ වැඩිවීමක් වෙන්න පුළුවන්. ඔබ මේ ඔප්ෂන් 1 හෝ 2 ටැබ්ලට් භාවිතයෙන් පසු ඔබ හදිස්සිය හෝ කැප් ගත්තොත් ඒකෙන් ඔබේ දරුවට කිසිදු හානියක් සිදු නොවන බව වගේම අංගවිකල දරුවන් බිහිවීම, විකෘති දරුවන් බිහිවීම සහ ලෙඩ දරුවන් බිහිවීම සිදු නොවන බව හොඳින් අවබෝධ කරගත යුතු කරුණක් වෙනවා. මේ ටැබ්ලට් එක මාසෙට එකපාරක් හෝ දෙපාරක් භාවිතයෙන් ඔබ වඳභාවයට පත්වෙන්නේ නැහැ. නමුත් දීර්ඝ කාලීනව මොන බෙහෙත වුණත් ශරීරයට නොසුදුසු නිසා දෙගු කාලීනව මේ උපත් පාලන පෙත්ත ලබා ගැනීම වෛද්‍යවරුන්නුවත් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඔබ විවාහක අයෙක් නම් නිතරම ලිංගික ඇසුරක් පවත්වන අයෙක් නම් ඔබට පුළුවන් ලිංගික උපදේශනයකට ගිහිල්ලා නැත්තම් පෞද්ගලික වෛද්‍යවරයෙක් හමු වෙලා එහෙමත් නැත්තම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණිය හරහා දිගු කාලීන උපත් පාලනයකට හරි විදිහට දැනුවත් වීමකින් යුතුව යොමු වෙන්න. ඉතින් අද අපි කිව්වේ නොසිතූ මොහොතක ලිංගික ඇසුරකින් පසු යෝනිය තුළ ශුක්‍රාණු පිටවුණොත් හදිස්සි කැප් ගැනීමක් වළක්වා ගන්න ඔබට ගත යුතු ලේසම ක්‍රියාමාර්ගයක් ගැන. ඉතින් ඔබට මෙය ඉතා අඩු මුදලකට ෆාමසිකකින් ලබා ගන්න පුළුවන් වගේම මෙවැනි දෙයක් මිලදී ගැනීමට ලැජ්ජ වෙන්න දෙයක් නොවන බවත් හොඳින් මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි ඔබට සාමාන්‍යයෙන් මෙම ලෙවොනොජස්ට්‍රිල් කියන නම අහලා පුරුදු නැතුව ඇතිනේ. හැබැයි අපි පොස්ටිනෝ 1 සහ 2 ලෙස භාවිතා කරන්නේත් මේ ලෙවොනොජස්ට්‍රිල් කියන හෝමෝන් එක ඇතුළත් ටැබ්ලට් එකක් බවත් ඉතින් චුට්ටක් කනට නොහුරු වචනයක් වුණත් මේ දෙකම එකක් බවත් මේ වගේම තවත් ගොඩක් නම් වලින් හඳුන්වන ටැබ්ලට්ස් තියෙනවා කියලත් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාට පුළුවන් හරියටම මේ විදිහට
බර්ඩ් කන්ට්‍රෝල් ටැබ්ලට් එකක් ලබා ගන්න කලින් ෆාමසි එකකින් හරි සුදුසුකම් ලත් වෛද්‍යවරියකුගෙන් හරි උපදෙස් ලබා ගන්න. ලිංගිකත්වයට ආස කරන ලිංගික දැනුම සොයා යන ඔබ මෙවැනි වූ වීඩියෝ දරබදා එකතු වෙන්න ආදරණීය තාඩු අපේ YouTube channel එකත් එක්ක මේ වගේ වැදගත් කරුණු රැසක් සමගින් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. මං ඔයාගේම තාඩෝ.